හෙරෝ ළමයි කොහමද? ඉතින් ඔන්න මම අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඒ වගේම subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් අද හොඳට ඉර පායලා තියෙන පාටම ගොඩාක් පිපිලා තියෙන ලස්සන දවසක් ළමයි. ඉතින් මම හිතුවා අද අනිවාර්යෙන්ම ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. ඉතින් එන්න ඒ හින්දා මම අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් බලමු අද මම මොකක්ද ගෙනත් තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එක ඉන්න. ඉතින් ළමයි ඔයාලා උදෙන්ම නැගිට්ට ගමන් මොකද කරන්නේ? මම නම් අනිවාර්යෙන්ම නැගිට්ට ගමන් කරන්නේ මෙන්න මේක. ඉතින් පිරිසිදු වතුර වීදුරක් පුරවගෙන ඒක බොනවා. ඉතින් වතුර ගොඩාක් බොනවා. ඉතින් ඔයාලත් මේ වැඩේ කරන්නේ නැත්නම් අනිවාර්යෙන්ම කරන්න පටන් ගන්න. ඉතින් ගොඩාක් හොඳයි මේ දේ. ඉතින් කරලා බලන්නකෝ කොහොමද කියලා. ඉතින් ඔයාලා ගාව පිරිසිදු මී පැණි වගේ දෙයක් තියෙනවා නම් වතුර එකට ඒකත් දාලා බීලා බලන්නකෝ. ඉතින් ඊට පස්සේ මම හිතුවා අද හෙයා පැක් එකක් දාන්න ඕන කියලා. ඉතින් මේ හෙයා පැක් එක ගොඩාක් හොඳ හෙයා පැක් එකක්. ඉතින් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ලේසි හෙයා පැක් එකක්. ඉතින් බලමුකෝ. මේ ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් හදාගන්න පුළුවන් ලේසි හෙයා පැක් එකක් තමයි මම අද ගෙනාවේ. දැන් අපි යමු බලන්න කොහොමද මේ හෙයා පැක් එක හදාගන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා උළු හාල්. ඉතින් උළු හාල් ගොඩක් ගන්න එපා. බැදලා නැති උළු හාල් තේ හැන්දක් දෙකක් ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා කරාමු නැති. ඉතින් මේකටත් ගොඩක් ගන්න අවශ්‍ය නැහැ. තියෙන විදිහට කරාමු නැති චුට්ටක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් මේ දෙක දාලා අපි මේක චුට්ටක් එකපාරක් වතුරෙන් හොදන්න ඕන. මේ විදිහට චුට්ටක් වතුර දාලා මේක හොදන්න. ඊට පස්සේ අණු කෝප්ප දෙකක විතර වතුර දාලා අඩු ගින්දරේ මේක හොඳින් තැම්බෙන්න දෙන්න. ඉතින් මේ තියෙන්නේ විනාඩි 6කට විතර පස්සේ අපේ උළු හාල් එක. දැන් ලිප ඕෆ් කරලා මේක නිමෙන්න අරින්න පැයක් විතර ආදි මේක හොඳටම නිවිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට නිවා ගන්න. ඉතින් ළමයි කියන්න ඕන මෙතනදී වතුර චුට්ටක් වැඩි වුණාට කමක් නැහැ. මොකද අපි මේක බ්ලෙන්ඩර් කරගන්න ඕන. අන්න ඒ නිසා ඔයාලා චුට්ටක් වතුර වැඩියෙන් තියාගන්න. ඊට පස්සේ අපේ බ්ලෙන්ඩර් කප් එක අරගෙන අපි තඹ ගත්ත අපේ වතුර එක, ඒ කියන්නේ උළු හාල් වතුර එකයි කරාමු නැටි ඔක්කොම දාලා අපි මේකට කෙසල් එකතු කරගන්නවා. ඉතින් කෙසෙල් නැතුණත් මේක බ්ලෙන්ඩර් කරලා ඔලුවේ ගන්න පුළුවන්. නමුත් කෙසෙල් තිබ්බ නිසා මම කෙසෙල් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් කෙසෙල් නැතු වුණත් අනිවාර්යෙන් මේ හෙයා පැක් එක හදාගන්න පුළුවන්. කෙසෙල් තිබුණ නිසා මම මේක එකතු කරගත්තේ. මොකද කෙසෙල් එකතු කරපුවාම අපේ කොන්නේ ගැට ගැහෙන එක ගොඩාක් අඩු වෙනවා. ඒ නිසායි මම කෙසෙල් එකතු කරේ. ඔයාලට කෙසෙල් නැතු වුණත් මේ හෙයා පැක් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔක්කොම ටික දාලා අපි දැන් බ්ලෙන්ඩර් කරන්න. ඉතින් මේ විදිහට ඔක්කොම ටික බ්ලෙන්ඩර් කරගන්න. ගොඩාක් කෑලි වෙන විදිහට බ්ලෙන්ඩර් කරගන්න. ඉතින් දැන් අපි යමු මේක පෙරා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක මේ විදිහටමත් හෙයා එකට ඇප්ලයි කරන්න. නමුත් අපි මේක පෙරාගෙන කොණ්ඩෙට ගාපුවාම ඒක අපිට වොෂ් කරාදී ගොඩක් ලේසි. යන්නේ නිසා මේ විදිහට පෙරා ගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත මගේ හෙයා පැක් එක. ඉතින් ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් හෙයා පැක් එකක්. අපේ කොණ්ඩේ ගැට ගැහෙනවට යනවට ගොඩක් ප්‍රශ්න වලට මේකෙන් විසඳුම් හම්බ වෙනවා. ඉතින් මගේ කොණ්ඩේ යන එක නම් ගොඩාක්ම අඩු වෙනවා මේ හෙයා පැක් එක ඇප්ලයි කරාට පස්සේ. ඉතින් මම පාවිච්චි කරන තවත් හොඳ හෙයා පැක් එකක් තමයි මේක. මේ තියෙන්නේ මම්මගේ කොණ්ඩෙට හෙයා පැක් එක ඇප්ලයි කරාට පස්සේ ඉතින් විනාඩි 30ක් වගේ ඉඳලා මම්මයි කොණ්ඩේ හොඳට වොෂ් කරලා අරිනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. ඉතින් ඒ වගේම හොඳ ෂැම්පු එකක් පාවිච්චි කරන්න නම් අමතක කරන්න එපා. ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම එනවා. ඉතින් subscribe කරලා අනිවාර්යෙන්ම තියාගන්න. එනවා ඔයාලා හැමෝටම bye bye.